ඔක ලොකු ස්ටෝරියක් තියෙනවා ෂෝට් ඇන්ඩ් ස්වීට් කිව්වොත් මේ එන ටිකද ඉතින් ඉවසන් ඉන්න බැරුව මේ මෙහෙ ඉන්න කොල්ලෙක් එක්ක යාළු වෙලා මං එන්න සතියක් කියලා මට වීසත් ඇදිලා ඔක්කොම වෙලා දැන් රටෙන් ඔක්කොම හරිද බාර ඔප්පු කරලා නම් බලන් ඔක්කොම කොල්ල බය වුණා මං ආපුවම මට ලව් එක උගේ එක දෙන්න වෙනානේ මට ෆොටෝස් වීඩියෝස් වගේ ඔක්කොම ඒවා ඉතින් කොල්ලා එක්ක එෆෑ එකක් වෙන එකක් එෆෑ එකක් පට අරන් ඉඳ ඉන්න බැරුව හෙලෝ මල්ලි කොහොමද ඒ ඔයා ලංකාවේද මල් ලංකාවේ තමයි UK කියලානේ පෙන්නන්නේ ඔව් UK වල ඉන්න මල්ලි මම ලංකාවේ හිටියේ මේ ස්ටඩීස් වලට ආවා ඒ මට ඔයාව දැකලා පුරුදු යාළුවෝ මොකක් හරි කන්ටෙන්ට් එකක් කරනවා ඔව් මම කන්ටෙන්ට්ස් වගේ කරා මේට ආවට පස්සේ ස්ට්‍රීට්ස් වල ගිහිල්ලා ෆ්‍රී ටයිම් වල ආතල්ලිගේ බ්‍රිටිෂ් කට්ටියසල තබ්ලා ගෙවුවා වීඩියෝ දැකලා ඒ වීඩියෝ දෙක තුනක් මම දැකලා තියෙනවා කොහොම හරි මට රෑක සෙට් වුණා අර හින්දි සින්දු වලට ගහනවනේ ඔව් හින්දි සින්දු වල තමයි හරි අර ඉන්දියන් කෙනෙක් එක්කම ගාලා දෙන්නේ වයිරල් ගියා ගෑල්ලවෙක් නේ ගෑනු ළමෙක් මොකද්ද ගෑනු ළමයි නෑ දෝනිලා ඩෑස්කෝ නෑ මට මතකයි ගෑල්ලවෙක් එක්ක මොකක් හරි එහෙම කියන එකට ගැහුවා වගේ තමයි ඔව් ගෑනු ළමෙක් කියලා තමයි ඒකනේ ඉතින් මොකද වෙන්නේ කොහොම ජීවිතේ නෑ මල්ලි මේදී ක්‍රිස්මස් ඉන්න යුනිවර්සිටිත් නිවාඩු ඉන්න ගෙදරට ළමයි ටික ආතල්ලේ කන්ටෙන්ට් ටිකක් කරගෙන ඉන්න ඉතින් ඔයා අයියා ඇවිල්ලා ගොඩක් කාලෙද මං ඇවිල්ලා තමයි මාස දෙකමාරයි මල්ලි මාස 3ක් ඇති හරි ඉතින් මියුසික් කරනවා යන්නේ ධෝනියෙක් ඉන්නවද බැඳලාද මොනවද විස්තර ධෝනිලා නෑ සිංගල් ධෝනි කෙනෙක් හිටිය හරිද ධෝනි ඉඳ තමයි මෙහෙට ආවේ හැබැයි ධෝනි මාර්ගෙ නෙමෙයි අපේ අම්මලා මේ ඇත්ත කතාව ඉතින් සෑඩ් ස්ටෝරියක් වුණා කියන්නේ ඇත්තටම සීරියස් ලව් එකක් තිබ්බා එයා තමයි අම්මලා මෙහෙට එව්වේ එව්වට පස්සේ ඇත්තටම එයා මට අවුරුද්දකට කලින් ආවා මං එන්න අවුරුද්දක් පහුණා මගේ කෝස් මේ ප්‍රෝග්‍රෑම් එකේදී බින්ටෙක් එක මාරු වෙලා කොහොම හරි ඉතින් එන ටිකට ඔක ලොකු ස්ටෝරියක් තියෙනවා ෂෝට් ඇන්ඩ් ස්වීට් කිව්වොත් මේ එන ටිකද ඉතින් ඉවසන් ඉන්න බැරුව මේ මෙහෙ ඉන්න කොල්ලෙක් එක්ක යාළු වෙලා මං එන්න සතියක් කියලා මට වීසත් ඇදිලා ඔක්කොම වෙලා දැන් රටෙන් ඔක්කොම හරිද බාර ඔප්පු කරලා නම් බලන් ඔක්කොම කොල්ල බය වුණා මං ආපුවම මට ලව් එක උගේ එක දෙන්න වෙනානේ මට ෆොටෝස් වීඩියෝස් වගේ ඔක්කොම ඒවා ඉතින් කොල්ලා එක්ක එෆෑ එකක් වෙන එකක් එෆෑ එකක් පට අරන් ඉඳ ඉන්න බැරුව ඒ කියන්නේ මට වඩා හොඳයි කියලා තමයි ඉතින් ගීතේ ඒ කියන්නේ ලංකාවේදී ඔයත් එක්ක සෙට්ලා හිටියා ලංකාවේදී මගේ අවුරුදු 3මාරක ලව් එක අවුරුදු 3ක එතකොට ඔහෙට ආවට පස්සේ වෙන එකෙක් සෙට් කරගෙන අවදින් ගෙවල් වලින් කතා කරලා ඔක්කොම මේ වගේ